of law in this country and absolute security of investments should be made, accommodating foreign exchange laws, implementation of national single window systems, access of the Madrid Protocol, etc. These are the changes that needs to bring investments into the country and not tax holidays. Thank you. ගරු ජනාධිපතිතුමා ගරු කතානායකතුමනි විශේෂයෙන්ම අපේ රටේ වර්තමානයේ මේ යුදමය තත්ත්වයට එක්ක මතුවලා තියෙන තත්ත්වය හමුවේ ශේෂ්ත්‍ර ගණනාවක් යම් පීඩාකාරී තත්ත්වයට පත් වෙලා තිබෙනවා. රජයක් හැටියට අපේ වගකීම තමයි මේ පීඩාකාරී තත්ත්වයට පත් වෙන ශේෂ්ත්‍ර පිළිබඳව අවධානය යොමු කරලා යම් සහනශීලී වැඩසටහනක් ආරම්භ කිරීම. ඒක තමයි වඩාත් යෝග්‍ය කියලා අපි කල්පනා කරන්නේ. ගරු කතානායකතුමනි අපි මෙහිදී මේ ප්‍රශ්නෙට අපි අපේ ප්‍රවේශ මාර්ගය මොකක්ද කියලා බැලුවොත් අපි ආකාර දෙකකට කල්පනා කරනවා. අපි දන්නවා විශේෂයෙන්ම මේ අර්බුදයේ මතුවෙන තැන් දෙකක් තමයි ඉන්ධන සහ විදුලිය බලශක්ති ශේෂ්ත්‍රය ගෑස්. ඒතර අපිට පුළුවන් එක විදියකට පුළුවන් මට මතකයි පක්ෂ නායක රැස්වීමේදී රවි කරුණානායක මන්ත්‍රීතුමා යෝජනා කරේ ඉන්ධන පිරිවැයට ගලපලා විකුණන්න අයිතිය දෙන්න. ඒක එක ක්‍රමයක්. මොකද විදුලි බල මණ්ඩලය සහ තෙල් සංස්ථාව අධික ලෙස පාඩු ලැබීමේ ප්‍රතිවිපාක වලට අපි භාණ්ඩාගාරයත් රටක් හැටියට මුහුණ දුන්නා. ඒ නිසා අපි ඉන්ධන පිරිවැයට ගලපලා අපි මාකට් එකේ ඉන්ධන විකුණන්න. ඒක එක යෝජනාවක්. දෙවැනි යෝජනාව තමයි ඉන්ධන පිරිවැයටම ගලපන්නේ නැතුව යම් සහනාධාර ක්‍රමයක් කරා යොදවන්න. මේක තමයි අපිට තියෙන පැති දෙක. පළවෙනි පැත්ත අපි ක්‍රියාත්මක කරොත් මම හිතනවා අපිට භාණ්ඩාගාරයටත් තෙල් සංස්ථාවටත් විදුලි බල මණ්ඩලයටත් බලපෑමක් ඇතිවන්නේ නැහැ. මොකද අපි ඉන්ධන ඉපිරිවැයට අනුව ගලපනවා. හැබැයි අපේ ආර්ථිකයට, කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට, සාමාන්‍ය ජන ජීවිතයට බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා අපි මේකේ තුලනාත්මක තැනක් අපි සොයාගතුව තිබුණා. ඒ අනුව තමයි අපි බැලුවා ඉන්ධන මිල ඉහළ යාම අනුව මාකට් එකේ ප්‍රයිස් එකට දැන් ගියොත් ඩීසල් ලීටරයක් රුපියල් 600 ඉක්මවනවා. ඒ 600 ඇතුලේ රුපියල් 50ක එක්සයිස් ඩියුටි එකක් තියෙනවා. මම දැක්ක ගොඩක් අය මේ රුපියල් 50 ඩියුටි එක මුළුමනින්ම අයින් කරන්න කියලා අපිට යෝජනා කරනවා. හොඳයි. හැබැයි බද්ද අයින් කරොත් රුපියල් 50කින් තමයි ඩීසල් වලට බලපෑමක් ඇති වෙනකොට රුපියල් 50ක එක්සයිස් ඩියුටි එකක් තියෙනවා. නමුත් අපි කල්පනා කරේ ඒක නෙවෙයි. බද්ද එසේම තිබෙන ගමන් අපි අලෙවි වෙන හැම ඩීසල් ලීටරයකටම රුපියල් 100 දක්වා මුදලක් මහ භාණ්ඩාගාරය වෙන් කරන්නේ. ඒ කියන්නේ ඉන්ධන පිරිවැයට අනුව ගලපනවා. එළඹෙන මේ මාසේ පළවෙනිදා ගලපනවා. ඔය ආසන්න දිනයකදී ඉන්ධන නැවත පිරිවැයේ ගාස්තු අපි ගේනවා. ඒ පරිවැය ගාස්තු ගණනය කරන්නේ ඊට පෙර මාසයේ තියෙන ඇත්ත දත්ත මත. ඒතර අපිට ඊළඟ ඉන්ධන ගැලපුම් ගාස්තු විදිහ අපිට කරන්න පුළුවන්. ඇත්ත ගාස්තුවර ගණනය කරලා ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100 දක්වා සහනාධාරයක් දෙන්න. පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20 දක්වා සහනාධාරයක් දෙන්න. ඒ අනුව අපි ගණනය කරලා තියෙනවා මාසිකට ඒ සඳහා යනවා බිලියන 20ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 2000ක් වැය වෙනවා. එඳා මාස 3කට අපි මේ සඳහා යෝජනාව සකස් කරලා තිබෙනවා. ඔව්. ගරු අක්ක කරානම් හොඳ නැද්ද? ඔබතුමා කියන එක හරි. ඒ කියන්නේ මේක ඉලක්ක සහගත ප්‍රජාවට. ඒ කියන්නේ අපි මූලධර්මයකට ඔබතුමා කියන තිස්තාවරේ අපි ඉන්නවා. මූලධර්මයක් ඇටියට අපි සහනාධාර ලබා දී යුතු වන්නේ ඉලක්ක සහගත ප්‍රජාවට. නැත්තම් අපි ඩීසල් ලීටරයක ඉන්ධන සහනාධාරයක් දුන්නාම සාමාන්‍ය පරිභෝගිකයෙක් ඩීසල් ලීටර 10යි නම් ඔහුට සහනාධාරය ආණ්ඩුවෙන් ලැබෙන රුපියල් 1000යි. හැබැයි යම් කෙනෙක් අධික ඉන්ධන පරිභෝජනය වෙන වාහනයක් පාවිච්චි කරනවා නම් ඔහු ඉන්ධන ලීටර 100ක් ගහනවා නම් ඔහුට සහනාධාර රුපියල් 10,000යි. ඒ නිසා නමුත් අපිට හරිම දත්ත ක්‍රමවේදයක් නැහැ මේකට. ඒ අනුව තමයි අපි තීරණය කරේ සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් වෙළඳපොළ මිලට ගලපන්න. ඒතර තියෙන එක නිර්ණායකයක් සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් පාවිච්චි කරන්න ඔබ කියන ලද අර සහනාධාර අපේක්ෂා නොකරන ජනපජාව කියලා අපි අපේක්ෂා කරනවා. එතකොට ඒක අපි වෙළඳපොළ මිලට ගලපනවා.
හැබැයි ඉතුරු එක අපිට ගලපන්න බෑ. අපි ආකාර කීපයක් යදුවා. ආ ත්‍රිවිල් වලට පමණක් සහන ආධාරය දෙමුද අනිත් ඒවට නැතුව. නමුත් කොතනද අපි තීරණය කරන්නේ? ඒ නිසා අපිට ඒක තීරණය කරන්න බෑ. ඒ නිසා අපි පොදුවේ සෑම ඩීසල් ලීටරයකටම රජයේ රුපියල් 100ක වියදමක් දරනවා. ඒ සඳහා රුපියල් කෝටි 2000ක් වැය වෙනවා එක මාසයකට. මාස 3කට දැන් අපි මේක සැලසුම් කරලා තිබෙනවා. රුපියල් කෝටි 6000ක් අපි වෙන් කරනවා මේ ඩීසල් සහ පෙට්‍රල් සහන ආධාරය සඳහා. ඒක වැදගත්. මුළුමනින්ම මේ බර ජනතාවට දාන්න නැතු. ඊළඟ ඔබතුමා කීපයක තෝරාගත්තු ජනපජාවන්. ඒ අතර අපි තව කල්පනා කරා තෝරාගත්තු ජනපජාවන් ඉන්නේ. විශේෂයෙන්ම ඉන්ධන තමන්ගේ ආර්ථිකයේ ප්‍රධාන කාර්ය බවට පත් කරන් තිබෙනවා දීවර ජනතාව. එතකොට අර සහන ආධාරය අමතරව තව දීවර ජනතාවට සහන ආධාරයක් දිය හැකිද? ඒ අනුව අපි කල්පනා කරා සාමාන්‍ය එන්ජින් සහිත බෝට්ටුවකට පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් කවර ඉන්ධනයක් පාවිච්චි කරත් මේ ඉන්ධන ප්‍රභේද හදන්න ගියොත් අපිට මේක අසිරුතාවයකටපත් වෙනවා. කවර ඉන්ධනයක් පාවිච්චි කරත් අර රුපියල් 100ට අමතරව තව රුපියල් 50ක අඩුවීමක් දීවර ජනතාවට ලබා දෙනවා. සාමාන්‍ය බෝට්ටුවකට දවසකට ලීටර 25 ගානි දවස් 25කට ලීටර 625ක් ලබා දෙනවා. රුපියල් 50ක අඩුවට ඒ රුපියල් 50 ආණ්ඩුව විසින් ඔවුන්ගේ බැංකු ගිණුමට එවනවා. 31250ක් මාසයකට එම සාමාන්‍ය බෝට්ටු හිමියන්ට ලැබෙනවා. ඒ මාස 3කට අපි ලබා දෙනවා. එතකොට අතන තියෙන අපි අර ලබා දෙන සහන ආධාරයට අමතරව ඉලක්ක සාගතව. ඒ වගේ මම දන්නවා බහුදින යාත්‍රා අපේ දිලිප් යදාරච්චි තියෙනවද ඒක? ඔව් බහුදින යාත්‍රාවක්. බහුදින යාත්‍රා සාමාන්‍ය මාස 3කට එක සැරයක් වගේ තමයි දියමට දියත් කරන්නේ නේද? මාස 3කට එක වතාවක් විතර වැටෙනවා. ඒ නිසා මේ මාස 3 ඇතුළත අපි කල්පනා කරලා තියෙනවා බහුදින යාත්‍රාවක් සඳහා එකවරයි වැටෙන්නේ ලක්ෂ 1මාරක ඉන්ධන දීමනාවක් ලබා දෙන්නේ. රුජුවම ඉන්ධනත් එක්ක සම්බන්ධ වෙන්නේ කර්මාන්තයට අර පොදු සහන ආධාරයට අමතරව දීවර ජනතාව ඉලක්ක කරගත්තු සහන ආධාර වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරමු. ඊළඟ ප්‍රධාන ප්‍රශ්න පැන නගින්නේ මේ හා බැඳුණු පොහොර පිළිබඳ විශේෂම යූරියා. යූරියා සහන ආධාරයේදී යූරියා ප්‍රශ්නයේදී මුහුණ දීලා තියෙන ප්‍රශ්නේ තමයි දැනට පරණ මිලට ගෙන ආපු පොහොර වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අපේ ගෝජන සේවා මධ්‍යස්ථාන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා. මොකද පරණ මිලට ගෙන ආපු පොහොර මෙට්‍රික් ටන් 14000ක් අපි සතුව තිබුණා. ඒ වගේම සමාගම් සතුව තිබුණා. මම ස්තුතිවන්ත වෙන්න ඕනේ සමාගම් වලට. ආරම්භක සාකච්ඡාවේදී ඒ සමාගම් සියලු දෙනා එකඟ වුණා. තමන් සතුව තියෙන යූරියා වලින් 65ක් ගෝජන සේවා මධ්‍යස්ථාන වලට ලබා දෙන්න. පැරණි මිලට. ඊට අමතරව අපි නැවත සාකච්ඡාවක් කරාට පස්සේ ඔවුන් සතුව තියෙන පැරණි මිලට ගෙන අපේ සියලු පොහොර අපිට ලබා දෙන්න එකඟතාවය පළ කරා. එතකොට ඒ යූරියා ප්‍රමාණය අප සතුව තිබුණු පෞද්ගලික අංශයෙන් අපි ගන්න ලද යූරියා ප්‍රමාණය අපිට වීගෝවිතන සඳහා නම් මුර දෙකකට ප්‍රමාණවත්. හැබැයි තුන්වෙනි මුරය සඳහා අපි අධික මිලට ගත යුතු තිබෙනවා. දැන් ඊයේ නැවක් ආවා. ඒ නැවේ ව්‍යාපාරිකයන් 4 දෙනෙක් පොහොර ගෙනාවා. ඒ 4 දෙනාගේ මිල ගණන් තියෙන 4 මට්ටමක. අඩු මේක ඩොලර් මිලියන 600 ඩොලර් මෙට්‍රික් ටන් එකක් ඩොලර් 680 සිට ඩොලර් 850 දක්වා විවිධ මිල ගණන් වල තියෙනවා. ඒ නිසා තුන්වෙනි මුරේ වෙනකොට පොහොරවල මිල ඉහළ යාම අනතුරක් තිබෙනවා. ඒ නිසා අපි තීරණය කරා තුන්වෙනි මුරේටත් මේ ලබා දෙන 10200ටම පොහොර ලබා දෙන්න අර සමාගම් වලින් අපේ ආණ්ඩුවට අරගෙන 10200 ස්ථාවර මිලකට ලබා දෙනවා. එතකොට අපිට සමාගම් වල මිල අධිකයි. සාමාන්‍ය මම හිතන 13500 14000ක් විතර වේවි. ඒවා ආණ්ඩුව විසින් අරගෙන 10200ට ලබා දෙනවා. එතකොට පොහොර මිටියකට රුපියල් 3000ක අතිරේක පිරිවැයක් රජය විසින් දරන්න සිද්ධ වෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් බිලියන 1.7ක් ඒකට වැය වෙනවා. එතකොට පොහොර මේ යල්කන්නේ සඳහා යූරියා වීගෝවිතන සඳහා ස්ථාවර කරනවා. අමතරව පොහොර මිල ඉහළ යාමත් සහ ඉන්ධන ගාස්තු ඉහළ යාමකුත් තියෙන ගොවි ජනතාවට. අපි ඒක සැලකිල්ලක් කරන්න ඕනේ.
හැබැයි පොහොර සානාධාරය ලබා දෙන ඉතාමත් හොඳ ක්‍රමවේදයකට ඔවුන් වගා කුඹුරේ ඔවුන් වගා කරන භෝගය මොනවද? ඒ වීද අතුරු භෝගද? ඒ මත තමයි පොහොර නිර්දේශය දෙන්නේ. ඉතින් පොහොර නිර්දේශෙම අපි සැලකිලිට භාජනය කරා තවත් අමතර සහනාධාරයක් ලබා දෙන්නේ. කියන්නේ පොහොර තමයි මේ සහනාධාර ලබා දෙන්නේ. පොහොර තමයි නිර්ණායකය. එයා වීද වගා කරන්නේ වී වගා කරනවා දැන්ට තියෙන පොහොර සහනාධාරය රුපියල් 25000යි. එයා කුඹුරේ අතුරු භෝග වගා කරනවා දැන්ට තියෙන පොහොර සහනාධාරය රුපියල් 15000යි. එතකොට නමුත් ඒක ලබා දෙන්නේ කොහොමද? ඔවුන් වගා කරන භෝගය සහ භූමි ප්‍රමාණය මත. එතකොට ඒක යම් විධිමත් නිර්ණායකයක් අනිත් සහනාධාර ලබා දෙන්නේ. ඒ අනුව අපි තීරණය කරා රුපියල් 25000 තියෙන පොහොර සහනාධාරය රුපියල් 30000 දක්වා වැඩි කරන්න. රුපියල් 5000කින් පොහොර සහනාධාරය. අතර පොහොර සහනාධාරය ඇතුලේ ගැබ්බී තිබෙන අනිත් වියදමු. මොකද පොහොර අපි 10200 දෙනවනේ. නමුත් ඒක තමයි අපි නිර්ණායක මත පදනම් කරගත්තා රුපියල් 5000ක් ලබා දෙන්න. වී ගොවිතැන සඳහා. ඒ වගේ කුඹුරු වල විශේෂම යල්කන්නේ කුඹුරු වල අතිරේක භෝග වගා කරන ප්‍රමාණය වැඩි. ඒ සඳහා ලබා දෙන රුපියල් 15000ක පොහොර සහනාධාරයක් දෙන්නේ. ඒක අපි 18000 දක්වා වැඩි කරන්න තීරණය ගත්තා. ඒ අනුව ඒ පොහොර සහනාධාරය වෙනුවෙන් ආසන්න වශයෙන් ගත්තොත් අපිට ඊට අමතරව තේ වගාව සඳහා මම හිතන්නේ දැනටමත් අපි රුපියල් 4000ක් කුඩා තේ වතු හිමියන් සඳහා පොහොර මිටියකට නේද? පොහොර මිටියක රුපියල් 4000ක දීමනාවක් ලබා දෙනවා. අපි එකවරකට පමණක් ඒක තවත් රුපියල් 5000ක දීමනාවක් ලබා දෙනවා පොහොර මිටියකට. අමතරව. තව 5000ක දීමනාවක් ලබා දෙන්න අපි තීරණය කරලා තිබෙනවා. මේ සියල්ලම ගත්තහම ඒ වෙනුවෙන් අපිට මිලියන 6500ක් වැය වෙනවා. එතකොට පොහොර සහනාධාරය සඳහා අපි ඒ රුපියල් මිලියන 600 වැය කරන්න කල්පනා කරනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්නය තමයි අඩු ආදායම්ලාභීන් කවුද? ඔවුන්ට කොහොමද අපි සහනාධාරයක් ලබා දෙන්නේ? අඩු ආදායම්ලාභී තියෙන එකම නිර්ණායක අපිට දැන් තියෙන අස්වැසුම. ඒක පිළිබඳ යම් විවේචන තිබෙනවා. හැබැයි යම් විවේචන තිබුණත් මේ වෙලාවේදී අපිට අඩු ආදායම්ලාභී ලෙස තේරුම් ගන්න පුළුවන් තිබෙන නිර්ණායක පද්ධතිය මොකද්ද? අස්වැසුම. ඒ අස්වැසුම නිර්ණායක පද්ධතිය වෙනුවෙන් දැන්ට තියෙනවා 17500 අස්වැසුම තියෙනවා. 10000 අස්වැසුම තියෙනවා. 5000 අස්වැසුම තියෙනවා. ඒක තමයි දැන්ට තියෙන විදිය. ඒ නිසා අපි තීරණය කළා තියෙනවා අප්‍රේල් මාසයට පමණක් මේ උත්සව මාසයත් එක්ක අප්‍රේල් මාසයට පමණක් රුපියල් 17500 අස්වැසුම රුපියල් 25000 දක්වා රුපියල් 7500කින් වැඩි කරන්න. රුපියල් 10000 අස්වැසුම රුපියල් 15000 දක්වා රුපියල් 5000කින් වැඩි කරන්න. අනතුරුව තියෙන අර සංක්‍රාන්ති අවදියේ ඉන්න අයගේ අස්වැසුම රුපියල් 2500කින් වැඩි කරන්න. එනු ඒ සඳහා අපි ඇස්ටිමේට් කළා තියෙනවා රුපියල් මිලියන 8500ක් මේ මාසේ ඒ සඳහා අපිට අතිරේක වැය කරන්න සිද්ධ වෙනවා. ඊළඟ ගත්තොත් විදුලි බිලේ ප්‍රශ්නේ. විදුලි බිලේ ප්‍රශ්නේ අපිට ආකාර තුනකින් මේ ප්‍රශ්නේ පැන නගිනවා. එක ආකාරයක් තමයි ජලාශවල ජල මට්ටම පහළ යාම නිසා අපිට වැඩිපුර තාප බලාගාර වලින් විදුලි නිෂ්පාදනය කරන්න සිදු වී තිබීම. එක. දෙවෙනි ප්‍රශ්නය තමයි අපි මුහුණ දෙනවා විශේෂම ෆර්නස් ඔයිල් නැප්තා සහ ඩීසල් වලින් බලාගාරවල ඩීසල් නැප්තා ෆර්නස් ඔයිල් වල මිල ඉහළ යාම. ඒක අපිට බලපෑමක් ඇති කරනවා. තුන්වෙනුව තමුන්නාසලා හැම විටම කියන ගල් අඟුරු වල ප්‍රමිතිය අඩු නිසා යම් ප්‍රමාණයක් අඩුවෙන් නිෂ්පාදනය වෙන්නේ විදුලි ඒකක ඒවා අනික් බලාගාර වලින් ගන්න යනකොට ඇති වෙන අතිරේක වියදම. මේක තමයි කරුණු තුන. මේ කරුණු තුන තියෙනවා. ඒ වගේම අතිරේක වශයෙන් පැන නගිනවා දැන් අපිට ක්‍රූඩ් ඔයිල් ඒ කියන්නේ බොරතෙල් වල තමයි ප්‍රශ්නේ මතුනේ. මම ඊට කලින් පාර්ලිමේන්තුවේ කිව්වා ෆුජේරා වලින් අපිට එන්න තිබුණේ බොරතෙල්. අපිට සිංගප්පූරු වලින් ඉන්දියාවෙන් අපි ගන්නවා පිරිසිදු කරපු තෙල්. හැබැයි අපිට බොරතෙල් ගන්න තිබුණේ මැද පෙරදිග කලාපේ. ඉතින් බොරතෙල් අපිට එන්න තිබුණ නැවක් ප්‍රමාදයට ලක් වුණා. ඊට පස්සේ තව නැවක් එන්න තිබුණ එකක් ප්‍රමාදයට ලක් වෙලා තිබෙනවා. දැන් අපිට ලබන මාසී 16 17 වගේ තමයි අපිට දැන්ට අපි නැව ගමන් මාර්ගය පරීක්ෂා කරමින් ඉන්නවා. අපිට ලබන මාසයේ මේ මාස සමාවෙන්න අප්‍රේල් මාසයේ මැද භාගයේ වෙනකොට තමයි අපිට මේ බොරතෙල් නැවක් එන්නේ. ඒ නිසා බලාගාරය යම් අනතුරකට මුහුණ දෙනවා. මේ පිරිපහදු යම් ප්‍රමාණයකට අපිට දවස් කීපයක් වසා තබන්න සිද්ධ වේවි මේ අනුව.
ඒතර පිරිපාදුව වසා තබනකොට පිරිපාදුවෙන් තමයි අපිට අවශ්‍ය වෙන නැප්තා සහ ෆර්නස් ඔයිල් හැදෙන්නේ. පිරිපහදුවෙන් බොර තෙල් ගෙනල්ලා පිරිපහදු කරනකොට ඇති වෙන නැප්තා වලින් සහ ෆර්නස් වලින් තමයි අපි අපේ බලාගාර පද්ධතිය අවශ්‍ය නැප්තා සහ ෆර්නස් ඔයිල් සැපෙන්නේ. එතකොට අපි ඒ අනතුර කලින් දැකලා අපි ෆර්නස් ඔයිල් වෙනම ආනයන කරන්න තීරණය කරන් තිබුණා. ඒකත් බොහෝ දුරට 13 15 වගේ කාලය ඇතුළත ෆර්නස් ඔයිල් නැවක් එනවා. හැබැයි එතකොට වෙන දේ තමයි අපි බොර තෙල් වලින් පිරිපහදු කරලා ෆර්නස් ඔයිල් ගන්න මිලට වඩා ෆර්නස් ඔයිල් ආනයනය කරනකොට වෙන මිල අපිට අධික වෙනවා. ඒ වගේම බලාගාරයේ යම් ප්‍රමාණයක දින කිහිපයක් වසා තබන්න සිද්ධ වුණොත් පිරිපහදු යම් ප්‍රමාණ කාලයක් අපිට වසා තබන්න සිද්ධ වුණොත් ඒ පිරිපහදුවේ අවශ්‍ය නැප්තා ප්‍රමාණය නිෂ්පාදනය වෙන්නේ නැත්නම් අපිට ඒවා ඩීසල් වලින් දුවන්න සිද්ධ වෙනවා. එමනේ වෙන්නේ. එතකොට වෙන දේ තමයි විදුලි බල ඇමතුම හැටියට රවි කරුණාරත්න මන්ත්‍රීතුමා දන්න මේ තත්ත්වය නේද? එහෙම වුණා වෙන දේ තමයි අපේ විදුලි බිලට අතිරේක බලපෑමක් එනවා. දැන් මම දැක්ක ගොඩක් අය LPGත් එනවා. දැන් ඒකත් එන්නේ නැහැ. ඒතකොට LPG එනකොට ඒක ගෑස් මිලට අපිට බලපෑමක් ඇති කරනවා. ඒ LPG බොර තෙල් ඒකෙන් තමයි ප්‍රශ්නේ හිර වුනේ. ඉතින් හිර වුනේ කියන්නේ බොර තෙල් අපි කෙලිමගෙන මැද පෙරදි කලාපේ. ඒතකොට ඒ වරාය වලට පහර දෙන්න පටන් ගත්තා. ඒ නැව් මාර්ග අවහිර වෙන්න පටන් ගත්තා. ඒතකොට අපි බොර තෙල් ආනයන කර ගැනීම තම දුෂ්කර තත්ත්වයක්. නමුත් දැනට අපිට එකක් මම හිතනවා අප්‍රේල් මාසයේ මැදමාගේ අපි ඒකට LC ඕපන් කරන් දැන් කටයුතු කළ දිනක ලැබෙවි කියලා විශ්වාසයක් අපිට තියෙනවා. එතකොට බොර තෙල් හිගවීම නිසා නැප්තා සහ ෆර්නස් ඔයිල් වලට අපි සමහර වෙලාවට ඩීසල් වලින්ම නිෂ්පාදනය කරන්න සිද්ධ වෙනවා. එතකොට විදුලි නිෂ්පාදනය කිරීම සඳහා යන පිරිවැය වැඩි වෙනවා. එතන මේ පිරිවැයට ආකාර කීපයක බලපෑමක් තියෙනවා. එක ජලාශවල ජල මට්ටම පහළ යාම නිසා අපිට ඉන්ධන වලින් විදුලි නිෂ්පාදනය කරන්න යාම නිසා සිදුවන බලපෑම. දෙක ඉන්ධන මිල ඉහළ යාම නිසා විදුලි බිලට ඇති වෙන බලපෑම. තුන ෆර්නස් ඔයිල් සහ නැප්තා වෙනුවට ඩීසල් පාවිච්චි කරන්න සිදුවීම නිසා ඇති වෙන බලපෑම. හතර අපි අපේක්ෂා කරන නිෂ්පාදනය ගල් අඟුරු වලින් සිදු නොවීම නිසා ඇති වෙන බලපෑම. මා දන්න පෙරේදා බලාගාරයේ සම්පූර්ණ දුවලා තියෙනවා නේද? ඒකෙන් සාමාන්‍යයෙන් අපිට බලාගාරෙන් 270ක් හැදෙන්න ඕන නේ. 270 එක බලාගාර තුනෙන් එකක 270 හැදුනා. අනිත් එක 266ක් විතර හැදුනා. අනිත් එක 244 පළවෙනි බලාගාරේ කොහොමත් එක 15. ඒතර ඒක උච්චාවචන වෙනවා. ඒ කියන්නේ එක දවසක සම්පූර්ණ අපි ඒ කියන්නේ මෙගාවොට් 900ක් තිබුණාට බලාගාරේ මෙගාවොට් 810 අපිට ලැබෙන්නේ 900ක බලාගාරයක් අපි හැදුවට අපිට හැම බලාගාරෙන්න මෙගාවොට් 30 ගානේ වැය වෙනවා. ඒ අභ්‍යන්තර ඒකේ කාර්යක්ෂමතාවය වෙනුවෙන්. එතකොට අපිට 810ක් වගේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඒ 810 නිෂ්පාදනය මේ බලාගාර තුලින් 270 ගාන. එතකොට සමහර අවස්ථාවල මේ 270 හැදෙන්නේ නැහැ. ඒක ඇත්ත. මේ ගල් අඟුරු වල ප්‍රමිතිය ප්‍රශ්නයක් තිබෙනවා. ඒතර කිසිසේත්ම ටෙන්ඩරේ ප්‍රශ්නයක් නෙවෙයි. සපයන සමාගම නිවැරදි පරිදි අපිට සපයන්නේ නැතිකම. නිවැරදි ගල් අඟුරු නොමැතිකම. ඒ විතරක්ම තමුන්වහන්සේලාට කියන්න කැමති ගල් අඟුරු නිවැරදි නැද්ද කියලා බලන්නේ මම හෝ කවුරුවත් කාලා හපලා නෙවෙයි. ඒක බලන්නේ නියමිත පරීක්ෂණාගාරවලින්. පටවන්න පෙර එම පරීක්ෂණාගාරය අපිට රිපෝට් එකේ වන එම පරීක්ෂණාගාරය අපිට රිපෝට් එකේ වනවා ගල් අඟුරු පාස් කියලා. ඊට පස්සේ අපි 80ක් ගෙවනවා. ඊටු 120 ගෙවන්න අපි නැවත අපි ඉන්දියානු පරීක්ෂණාගාරයෙන් පරීක්ෂා කරනවා. කුමක් හරි හේතුවකට මේ ලැබ් දෙකෙන්ම මේ ඉන්දියානු පරීක්ෂණාගාරය තෝරාගත්තේ 2023 වසරේ. ඒතර මේ අවස්ථා දෙකේදීම මේ සමත් වීම සිද්ධ වෙනවා. නැව් 3ක සමත් වෙලා තිබෙනවා. හැබැයි අනිත් ඒ වගේ පරීක්ෂණ වාර්තාවල සමත් වීමක් තිබෙනවා. නමුත් හරි පැහැදිලි බලාගාරයේ අපිට විශේෂයෙන්ම බලාගාරයේ පසකින් තිබ්බත් අපේ පද්ධති කළමනාකරණ පැත්තෙන් අපිට කියනවා අවශ්‍ය නිෂ්පාදන ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි සමහර ගල් අඟුරු වලට 120 ගෙවීමක් හිටවලා තිබෙනවා. සමහර වාර්තා වලට ඒවට පෙනල්ටි තීරණය කරලා තිබෙනවා. ඒ වගේම සමහර ඒවාට අපි 180 ගෙවලත් නැහැ. 180 ගෙවලත් නැහැ. ඒ නිසා ගල් අඟුරු වලින් ප්‍රමිතිය අඩු හේතු කොටගෙන ගල් අඟුරු වලින් නිෂ්පාදනය කරන විදුලිය අපිට ඩීසල් වලින් නිෂ්පාදනය කරන්න සිද්ධ වෙන අතිරේක වියදම තියෙනවා නම් ඒ අතිරේක වියදම එම සමාගම හරහා අය කරගන්න. ඒ කිසිසේත්ම මේ රටේ පුරවැසියන්ගේ ලයිට් බිලට එකතු කරන්නේ නැහැ. ඒක මතක තබා ගන්න. මේක අපේ ආණ්ඩුවක්. හරිද? ඒක කොම්පැනි කාරයන්ගේ ආණ්ඩුව ඒව කරයි. දැනටමත් පෙනල්ටියට අවශ්‍ය වෙන ඒ පළවෙනි පාරේ පෙනල්ටි බැලුවොත් ඔවුන් අපිට ආවරම්භක නැවතුනේ $98ට පෙනල්ටි ගහපුවම උන්ගේ ටෝන් එක $64ට අඩු වෙනවා.
තර විශාල පැනල්ටි එකක්. අපි දඩ ගහනවා. ගෙවා ගන්න අසමතුන නඩු යනවා. ඒවා පාරිභෝගිකයන්ගේ බිලට ඇතුල් කරන්නේ නේ. හැබැයි අතිරේක සාධක ඉන්ධන මිල ඉහළ යාම, නැෆ්තා සහ ෆර්නස් ඔයිල් වැඩිපුර නිෂ්පාදනය කරන විදුලිය ඩීසල් වලින් නිෂ්පාදනය කරන්න සිදුවීම, ජල මට්ටම පහළ යාම නිසා විදුලි බිලට යම් බලපෑමක් ඇති වෙනවා. ඒතර අපි කල්පනා කරලා තිබෙනවා අන්නේ විදුලි බිලට බලපෑමක් ඇති වෙනකොට ඔබතුමා කියපු තෝරාගත්තු ඉලක්ක සහගත ප්‍රජාවට අපි සහනයක් ලබා දිය යුතුයි. මේ අප්‍රේල් මාසයේ පළවෙනිදා විදුලි බිල වැඩිවීම කිසිසේත්ම මේ තත්ත්වය මත වැඩිවීමක් නෙවෙයි. මේ පෙබරවාරි මාසයේ පළවෙනිදා කරලා ද උපකල්පනය මත තමයි අප්‍රේල් මාසයේ පළවෙනිදා බිලට මේ බලපෑම ඇති කරේ. අප්‍රේල් මාසයේ පළවෙනිදා ගත්තොත් 30ට වඩා අඩු අයට මාසික රුපියල් 15ක වැඩිවීමක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දවසකට රුපියල් 750යි. පන්දන් ටික පස්සේ තියාගන්න හොඳයි. දැන් මොන ගත්තා 750යි. හරිද? ඊළඟ එකට රුපියලයි මාස දවසකට වැඩිලා තියෙන්නේ. තව එකට 1.50යි දවසකට වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා මේක ඒ විදුලි බිල වැඩිවීම කිසිසේත්ම මේ ඇති වෙන අර්බුදයත් එක්ක නෙවෙයි. හැබැයි මේ අර්බුදයත් එක්ක අපි දකිනවා තැන් කීපයකින් බලපෑමක් වෙනවා. ඒතර අපිට පුළුවන් එක්කෝ ඒක මුළුමනින්ම විදුලි බල මණ්ඩලයට දරා ගන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මුළුමනින්ම අපේ භාණ්ඩාගාරේ දරා ගන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මුළුමනින්ම ජනතාවට දරා ගන්න කියන්න පුළුවන්. ඔකයි තියෙන මහවත් තුන. ඉතින් අපි තීරණය කරලා තියෙන මොකද්ද? ඒකේ යම් පංගුවක් ආණ්ඩුව දරා ගන්න. යම් පංගුවක් ජනතාවට දරා ගන්න. තවත් පංගුවක් සමාගම දරා ගන්න ඕන. සමාගම දරා ගන්න ඕන මොකද්ද? අර ගල්ලඟුරු වලින් ප්‍රමිතියෙන් බාල නිසා හැදෙන විදුලියේ කොටස දරා ගන්න ඕන සමාගම. එහෙම නැතුව ඒක කිසිසේත්ම ජනතාව මත හෝ දැන් විදුලි බල මණ්ඩලය නෙවෙයි මේ. මොකද්ද අපේ ජාතික ජනන සමාගම නෑ සමාවෙන්න ජාතික පද්ධති කළමනාකරණ සමාගම. ඒකට පද්ධති කළමනාකරණ සමාගම විසින් දරාගත යුතුයි ඒ සමාගම් වලින් අය කර ගැනීම මත. ඒනෝ අපි තීරණය කළා තිබෙනවා ඒකක 90ට වඩා අඩු වෙන්න අයට ඊළඟ විදුලි බිල ඇති වෙන වෙනස්කමකදී සහනාධාරයක් දෙන්න. ඒ සහනාධාරය සඳහා අපි වෙන් කරනවා මාසකට රුපියල් කෝටි 500ක්. මාස 3කට අපිට වෙන් කරලා තියෙනවා රුපියල් කෝටි 1500ක්. එතකොට ආසන්න වශයෙන් දැනට ගණනයේ තිබෙන්නේ බිලියන 32ක වගේ මාස 3ක පාඩුවක් සිදු වෙවි කියලා. ඒ බිලියන 32කින් බිලියන 15ක් ආණ්ඩුව දරා ගන්නවා. බිලියන 7ක් ආසන්න වශයෙන් අර ගල්ලඟුරු ප්‍රශ්නේ මතුවේ හැකි ඒ අය කරගන්නවා. බිලියන 10ක් වගේ 3න් එකක් වගේ පංගුවක් විදුලි බිලට ඇතුළත් වී යුතුයි. මේකයි ක්‍රමය. මට කවුරු හරි නැගිටලා කියන මීට වඩා වෙනස් ක්‍රමයක්. මේක තමයි මේ සියල්ල කරන්න පුළුවන්කම ලැබුණේ මෙවැනි හදිසි අවස්ථාවකදී මේ කිසිවක් මම මතක තබා ගන්න. මේ අර්බුද මේ විදිහට මතුන 2022 දී මම පොඩ්ඩක් කියන්න. 5000 ගහලා බෙදුවා. අවස්ථා දෙකකදී විතර බෙදුවනේ. ඒක විශ්ව මොකක්ද උනේ? උද්දමනේ 70ට ගියා. විශාල ප්‍රමාණයක් මුදල් සංසරණය කරන්න මාකට් එකට එවන්න පටන් ගත්තා. අපිට පුළුවන් බෙදලා දාන්න පුළුවන්. හැබැයි බෙදුවොත් අනිත් පැත්ත බලන්න. 70ට ගියා උද්දමනේ. 33ට ගියා පොලි අනුපාතිකය. 38ට ගියා ඕඩි එක. බැඳුම් කර පොලිය 30 ඉක්මවන්න ගියා ආණ්ඩුවේ පොලිය. එනිසා ඒවා ඉතාමත් අක්‍රමවත් ඒවා. අපි මොකද්ද කරන්නේ? උද්දමනයේ ඉස්ස බලන්න ඕන. බැංකු පොලිය අනුපාතික ඉස්ස බලන්න ඕන. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව දෙස බලන්න ඕන. මේ සියල්ල ඉතාම භාණ්ඩාගාරයේ දරා ගන්න පුළුවන් ප්‍රමාණය දරන්න ඕන. මේ ඔක්කොම ධර්මින් තමයි මේ විධිමත් ක්‍රමය හදලා තියෙන්නේ. ඒ නිසා සමස්තයක් ලෙස ගත්තොත් ඔබලට මතක ඇති දිට්ඨා විනාශයේදී ඒ දිට්ඨා විනාශයට අපිට අතිරේක වශයෙන් අපි කෝටි 50000ක් මා ජනතාවගේ වුණා වෙනින් අපි දෙව්වා. එහෙම ආණ්ඩු. ඒක තමයි ආණ්ඩු කියන්නේ. ඒ වගේම මේ ව්‍යසනයේදී අපි දැනට වෙන් කරලා තියෙනවා රුපියල් කෝටි 10000ක් මා මේ ඉදිරිපත් කළ ද පැකේජ් එක ඇතුලේ තියෙනවා. රුපියල් කෝටි 10000ක් බිලියන 100ක් මේ තියෙන යෝජනා ඇතුලේ තියෙනවා. මා හිතන්නේ මේ වෙලාවේ අපි ජනතාවට සහනයක් දී යුතුයි. ජනතාව බලාගත යුතුයි. ඒ වෙනුවෙන් අපිට දරාගත හැකි ප්‍රමාණය බිලියන 100ක වැය ශීර්ෂයක් අපි දරලා තියෙනවා මාස 3කට. හැබැයි මේ තත්ත්වය මීට වඩා වර්ධනය වෙන්න ඕන. වර්ධනය වෙන නැවත අපි තමුන්වන්සලා ගාවට එන්නම්. ඇවිල්ලා අපි යෝජනා ඉදිරිපත් කරන්න අපිට ඒක අනුමත කරලා දෙන්න. මේ බිලියන 100 මුළුමනින්ම අපි අලුතෙන් මුදල් ණයට ගැනීමක්
අලුත් මුදල් සපයා ගැනීමකින් තොරව අපේ අයවැය ලේඛනයේ තුලින්ම තමයි මේ බිලියන 100 හොයා ගැනීම සඳහා අපි සැලසුම් කළා තිබෙන්නේ. ඒ නිසා කිසිසේත්ම රට තුල මුදල් සංසරණය වැඩි වෙන්නේ නැහැ. කිසිසේත්ම ආණ්ඩුවේ ණය පංගුව වැඩි වෙන්නේ නැහැ. ආණ්ඩුවට දෛනිකව මාකට් එකෙන් ගන්න ඕන බැඳුම් කර සහ භාණ්ඩාගාර බිල්පත්වල අගේ ඉහළ යන්නේ නැහැ. අගේ ඉහළ ගියොත් එකට පොලි අනුපාතික වැඩි වෙනවා. ඒ නිසා අපි 110ට වඩා යටින් පොලි අනුපාතික පවත්වාගෙන යන්න. උද්දමනයේ 5ට වඩා යටින් පවත්වාගෙන යන්න. මේ ආදී ඩොලරය එකක් බලන්න මම එකක් කියන්නම්. මේ තියෙන ඉන්ධන පාවිච්චි මේ විදිහටම ගිහිල්ලා ඉන්ධන මේ ඉහළ ගියොත් අපිට මේ අප්‍රේල් සහ දෙසැම්බර් දක්වා අතිරේක වශයෙන් ඩොලර් බිලියන 1.5ක් වැය වෙනවා ඉන්ධන ආනයන වෙනුවෙන්. ඒ හිතන්නේ අපේ ඉකොනොමි එක දරා ගන්න පුළුවන් කියලා අතිරේක ඩොලර් බිලියන 1.5ක් අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා. ඒතර ඒක අපේ ඩොලරයට බලපෑමක් ඇති කරනවා. ඒ නිසා ඉන්ධන පාවිච්චිය තවත් අපි පරිස්සම් විය යුතුයි. මොකද ඒකද මිලම මත පමණ ඒ කියන්නේ ඉන්ධන මිල මත පමණක්ම නෙවෙයි පාවිච්චිය ගැනත් අපි කල්පනා කරන්න ඕන. ඒ ඔක්කොම කල්පනා කරලා බැලුවට පස්සේ අපිට පුළුවන්කම තිබුණා මොකද්ද? ඊටමත් විධිමත් ආර්ථිකයේ කිසිසේත්ම ඛණ්ඩනයකටපත් නොවි ජන ජීවිතේ සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යමින් ආර්ථිකයේ සාමාන්‍ය ආකාරයෙන් ඉදිරියට ගෙන යමින් රජයක් රුපියල් කෝටි 10000ක සාන පැකේජයක් යෝජනා කරනවා. ඒ දීවර ජනතාවට, කුසි ජනතාවට, කුඩා තේවත් හිමියට, පොදුවේ සියලු ජනතාවට ඉන්ධන සානාධාරයක් ලෙස, විදුලි සානාධාරයක් ලෙස, දීවර බෝට්ටුවට සානාධාරයක් ලෙස, ගොවියට පෝර සානාධාරයක් ලෙස, කුඩා තේවත් හිමියට පෝර සානාධාරයක් ලෙස, අස්වැසුමලාභීන්ට මූල්‍යම සානාධාරයක් ලෙස මේ බිලියන 100 අපි යෝජනා කරලා තිබෙනවා. ඒ නිසා මා හිතනවා මේ තියෙන තත්ත්වයට අනුරූපී බිලියන 100 වැය කිරීමක් සහ යෝජනාවක් තිබෙන්නේ. මේ තත්ත්වය තවත් වෙනස් වෙනවා නම් අපි තවත් ඒ පිළිබඳ සැලකිලිට භාජනය කරන්න සූදානම්. ඒ වගේම අවසාන වශයෙන් අපේ මූලික අවශ්‍යතාවය තියෙන අඛණ්ඩ බලශක්ති සැපයීම. අඛණ්ඩ ඉන්ධන සැපයීම අපේ භගවීම් බාර ගන්න ඕන. දැන් අපිට දැන් තියෙන සැලසුම් අනුව අපිට මේ මාසයේ අග දක්වා අඛණ්ඩ ඉන්ධන සැපයන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඉන්ධන සහන මිලකට සැපයීම. ඒ සඳහා තමයි මේ යෝජනාව තිබෙන්නේ. අඛණ්ඩ ඉන්ධන සැපයීම. ඒක සාතික කරලා තිබෙනවා. මේ යග දක්වා එච්චර පුරෝකතනය කරන්න පුළුවන් මේ තත්ත්වය අනුව ඊට එහා පුරෝකතනය කරන්න මම හිතන්නේ මේ තියෙන තත්ත්වය වර්ධනය වීමත් එක්ක බලන්න ඕන. නමුත් කොහොමත් අපිට ඊට පසුව මේකේ දින 55ක් තියෙනවා. ඊට පසුව කොහොමත් අපේ ගබඩා පාසුකම් අනුව බලලා තමයි අපි ඉතින් සැලසුම හදන්න ඕනකම තිබෙන්නේ. ඒක තව දින 55ක් තියෙන මේ මාසෙන් ඔබට අපිට සැලසුමට යන්න. ඉතින් අද මේ අප්‍රේල් මාසේ 5 වෙනිදා අපිට සැලසුම තියෙනවා මේ අග දක්වා ඉන්ධන සැපයීම. ඉතින් අඛණ්ඩ ඉන්ධන සැපයීමට අපි වග කියනවා. ඒ වෙනුවෙන් මම හිතන ඉන්දියානු රජය මෝදි අග්‍රාමාත්‍යතුමත් එක්ක කතා කරා. එහිදී මෝදි අග්‍රාමාත්‍යතුමා විශේෂයෙන් ඩීසල් සහ පෙට්‍රල් යම් ප්‍රමාණයක් අපිට ලබා දෙන්න එකඟතාවය පළ කරා. එතුමාට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි චීනයේ තානාපතිතුමත් එක්ක සාකච්ඡා කරා. එතුමා මෑතකදී චීනයට ගිහිලා චීන රජයත් එක්ක සාකච්ඡා කරලා විලා අපි මුණ ගැහුණා. චීන රජයත් යම් ඉන්ධන ඩීසල් සහ පෙට්‍රල් ප්‍රමාණයක් අපිට ලබා දෙන්න එකඟතාවය පළ කරලා තිබෙනවා. විශේෂම රුසියාවත් එක්ක අපි තාමත් ශක්තිමත් ගනුදෙනුවකට අවතීර්ණ වෙමින් තිබෙනවා. රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඉතා විගස ශ්‍රී ලංකාවට පැමිණිය. ගිය සතියේ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණිය. ඔවුන් එක්ක අපි සාකච්ඡාවක් යෙදෙමින් තිබෙනවා. ගෑස්, ගල් අඟුරු, ඉන්ධන, පොහොර මේ පිළිබඳ සාකච්ඡාවක් නිරත වෙමින් තිබෙනවා. නමුත් ලෝක සභාව අපි කවුරුත් දන්නවා. අපි මොන බැංකු වරාද ගනුදෙනු කරන්නේ? බැංකු සූදානම්ද කියන ප්‍රශ්න අපි හැමෝම තිබෙනවා. ඒවා අප පමණක් මුහුණ දෙන ප්‍රශ්න නෙවෙයි. ජාත්‍යන්තර වශයෙන් මුහුණ දෙන ප්‍රශ්න. දැනට අපිට ට්‍රම්ප් ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කළා තියෙනවා අප්‍රේල් 11 දක්වා මාර්තු මාසයේ 11 වෙනිදා ප්‍රකාශ කර අප්‍රේල් 11 දක්වා රුසියාවත් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඒක තව දීර්ඝ වෙනවද? එතනින් නතර වෙනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි රුසියානු රජයත් එක්කත් අපි තාමත් ශක්තිමත් ගනුදෙනු අපේ ප්‍රවාහන අමාත්‍යතුමා ගිය සතියේ රුසියාවේ සංචාරකයෙකුද එහිදීත් අපේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යතුමා ඒක සාකච්ඡාවේ නිරත වුණා. එනිසා අපි උපරිම මේ අවස්ථාවේදී අවශ්‍ය වන රාජ්‍ය තාන්ත්‍රික සහාය ලබා ගැනීම සඳහා අපි මැදිහත් වෙමින් තියෙනවා අඛණ්ඩ බලශක්ති සැපයීම සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන්. ඒ නිසා මම හිතනවා රජයක් හැටියට මේ වෙලාවේදී ගත හැකි පියවරයන් ඉතාමත් විමසිලිමත්ව තමුන්නාන්සේලා මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන අදහස්, පාර්ලිමේන්තුවෙන් පිටත ඉදිරිපත් කරන අදහස්, ඒ අදහස් අපි සවන් දෙමින් ඒවා අපි උරා ගනිමින් මේ පිළිබඳව සැලකිලිට භාජනය කරන්න.
රුපියල යම් ප්‍රමාණයකට අව ප්‍රමාණයක් සිදු වී තිබෙනවා. මා බලපුවම් ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ විදේශ සංක්‍රාමවල අඩුවීමක් සිද්ධ වෙලා නැහැ. විදේශ සංක්‍රාම මාර්තු මාසයේ වැඩි වෙලා තිබෙනවා. හැම මාර්තු මාසයකට වඩා වැඩියෙන් අපිට මේ මාර්තු මාසයේ විදේශ සංක්‍රාම ලැබිලා තිබෙනවා. සංචාර කර්මාන්තය විශේෂම ගත්තොත් අපිට සංචාර කර්මාන්තයේ අවස්ථාව ආවේ අපේ සීසන් එක අවසන් වෙමින් තිබුණු වෙලාව මාර්තු වල. ඒ නිසා දැන් ඇත්තටම අපිට තියෙන යුදමය ගැටුම් කලාපෙන් අනිත් කලාපෙන් තමයි සංචාරකයන් එන්නේ. ඒ නිසා මාර්තු මාසයේ අපේ අපේක්ෂා කරපු සංචාරක අපි ලක්ෂ 3ක් අපේක්ෂා කරන 1,50,000කට ආසන්න ප්‍රමාණයක් තමයි අපිට ඇවිල්ලා තිබෙන්නේ. නමුත් සංචාර කර්මාන්තයෙන් අපිට ලැබෙන සංක්‍රාම පිළිබඳ ප්‍රශ්න මතුවලා තිබෙනවා. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපේ ඉතාමත් දැන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කණ්ඩායමින් ඔබතුමාලත් මම හිතන්නේ ආරාධනා කරා. විපක්ෂ නායකින් මට මතකයිද 4 දිනේ සහභාගී වුණා කියලා තමයි මට වාර්තා වෙලා තියෙනවා. මා දන්නේ ඔබතුමාලා ඒක ප්‍රතික්ෂේප කරාද ඒක වර්ජනය කරාද කියලා මා දන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තු පක්ෂ නායකින් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා කරන්න සාකච්ඡාව නිරත වෙලා තිබුණා. මට වාර්තා වෙලා තියෙන විදිහට නායකින් 4ක් හෝ 5ක් සාකච්ඡාවට සහභාගී වුණා තමයි කිව්වේ. කතානායකතුමා මම හිතන්නේ ලොකු ලයිස්තුවක් කළොත් ඒ පක්ෂ නායකින්ගේ නේද? ඒ ලයිස්තුවම සහභාගී වුණේ නැහැ. මම දන්නේ. ඉතින් වර්ජනය කරන්න පුළුවන් නේද? ඕන දෙයක් කියන්න පුළුවන් ප්‍රශ්නයක් නේ. ඒක ඒ දේශපාලන පක්ෂවල අයිතිය. නමුත් අපි ඕන්න එක්ක ඉතාම පළදායි සාකච්ඡාවක් නිරත වෙමින් තිබෙනවා. අපි උත්සාහ කරනවා බ්‍රහස්පතින්දා ඔවුන් එක්ක මාණ්ඩලික මට්ටමේ ගිවිසුම මෙහිදීම අත්සන් කරන්න. වෙනදා අපි සාකච්ඡා කරලා ගිහිල්ලා මාණ්ඩලික මට්ටමේ ගිවිසුම අපි එහිදී ලැබෙන්නේ. අපි උත්සාහ කරමින් ඉතන මේ බ්‍රහස්පතින්දා වෙනකොට මාණ්ඩලික මට්ටමේ එකඟතාවයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ලැබෙන්නේ. මේ එකඟතාවය ලැබුණොත් අපිට 5-6 කියන වාරික දෙක එකටම ලැබෙනවා. ඒ නිසා මේ මාසේ අග වෙන්න පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපි ඩොලර් මිලියන 700ක 5-6 කියන වාරික දෙක එකටම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිතුමා සාන යුත කණ්ඩායම පැමිණියා. අපි ඕන් එක දීර්ඝ ලෙස සාකච්ඡා කරා. ඔවුන් ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් බිලියන 1.2ක ප්‍රදානයන් කරන්න මේ වසර තුල එකඟතාවයට පත් කරලා තිබෙනවා. එතකොට වර්ල්ඩ් බැංක් එකත් එක්ක අපි සාකච්ඡා කර ව්‍යාපෘති තිබෙන ඒ වගේ යම් ඩොලර් ප්‍රමාණයක් පිළිබඳ අපි අපේක්ෂාවන් තිබෙනවා. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ වගේම ගත්තොත් ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ලබා දෙන සහායන් එක්ක මම හිතන්නේ අපිට විදේශ සංචිතවල ප්‍රශ්නයක් මතුවීමේ අනතුරු අඩුයි. විශේෂම ගත්තොත් මම ඔබතුමන් වහන්සේලාට කියන්න කැමතියි ලංකාවේ පළමු වතාවට පෞගේ ජනවාරි සහ පෙබරවාරි කියන මාස දෙකේ විතරක් අපි අපේ මහ බැංකුව මාකට් එකෙන් ඩොලර් මිලදී අරගෙන තිබුණා ඩොලර් මිලියන 700ක්. ඒක ඉතාමත් වැදගත් එකක්. ඒ කියන්නේ මාකට් එකෙන් අපේ වෙළඳ පොලෙන් ඩොලර් මිලදී අරන් තිබුණා ඩොලර් මිලියන 700ක්. ඒ අනුව තමයි අපේ ඩොලර් සංචිත ප්‍රමාණය බිලියන 7 ආසන්නයට පැමිණියා. නමුත් දැන් අපි මාකට් එකේ මිලදී ගන්න එක ටිකක් අඩු වෙලා තිබෙන්නේ. නමුත් අපේ ණය වාරික ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. අපි මිලදී ගත්තේ නැතුවට ආණ්ඩු සහ මහා බැංකුව විසින් ගෙවිය යුතු ණය වාරික ගෙවන්න ඕන. ඒ ණය වාරික ගෙවනකොට පෙබරවාරි මාසයේ අග තිබුණු සංචිතවල යම් අඩුවීමක් මේ මාසයේදී ඇතිවීමේ ඉඩක් තිබෙනවා. නමුත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට ලබා දෙන ඩොලර් මිලියන 700ක යෙදවුමත් ආසියානු සංවර්ධන බැංකුව අපි එකඟතාවෙනුත් එකතු කරගත්තොත් මම හිතන්නේ විදේශ සංචිත වලට මුහුණ දෙන්න ප්‍රශ්නට අපිට මුහුණ දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ලෝක පරිමාණයෙන් ගත්තත් ඒ අර්බුදයට පත් වෙන රටවල් වල යම් මුදල් ලේඛකයේ අවප්‍රමාණ වීමක් සිද්ධ වෙලා තිබෙනවා. ලෝක පරිමාණයෙන් සිද්ධ වෙලා තියෙන ප්‍රතිශතාත්මක අගයන් ගත්තොත් අපි තාම එතන නෑ. අපිට සමහර රටවල් එක බැලුවොත් අපි 3න් 1කින් වගේ තමයි අපේ අඩුවීම සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා මුළුමනින්ම අර මේ ඇති වෙන අර්බුදය විසින් අනිත් රටවල් වලට කරලා තියෙන බලපෑමක් තියෙනවා. අපිටත් බලපෑමක් තියෙනවා. ඒකේ අනිත් රටවල් වලට සාපේක්ෂව දැනට මා කියන්නේ සාපේක්ෂව අපේ මුදල් ලේඛකයේ අවප්‍රමාණ වීම අඩුයි දැනට. නමුත් අපේ විදේශ සංචිත ශක්තිමත් කර ගැනීම පිළිබඳ සැලැස්මක් අපි ඉන්නවා. විශේෂයෙන්ම මම හිතන මේ උත්සව සමයේ යම් ප්‍රමාණයකට අපේ භාණ්ඩ ආනයන කිරීමේ ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. අපි ඒකත් බැලුවා. නමුත් අපි හිතනවා මේක 10 වෙනිදාගෙන් පස්සේ පමණ වෙන විතර අපේ ආනයන වියදම් වල යම් අඩුවීමක් සිද්ධ වෙවි. ඊට පස්සේ ආය ආනයන වියදම් වැඩිපුර එන්න පටන් ගත්තේ මේ මැද වගේ. ඒතර මම හිතන්නේ අපිට බැලන්ස් කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා ඩොලරේ කරේ විසින් දෙන බලපෑම නිසා තමයි මම කිව්වේ විශේෂයෙන්ම ඉන්ධන සඳහා මේ මිල ඉහළ යාම නිසා අපිට ඩොලර් බිලියන 1.5ක විතර අතිරේක ඩොලර් වලට එන බලපෑමක් එනවා. ඒ නිසා තමයි මම අපේ රටේ ජනතාවන් ඉල්ලා සිටින්නේ පරිහරණය තව ටිකක් අඩු කරමු පුළුවන් තරම් අපි පරිහරණය අඩු කරගන්න ප්‍රමාණයට අපිට ඉන්ධන ආනයන වියදම අඩු කරගන්න පුළුවන්. අඩු කරගත්තොත් අපිට මේ ඩොලර් බිලියන 1.5 අපි ආසන්න වශයෙන් ඩොලර් බිලියන අතිරේක වැය බරක් දරන විට කල්පනා කරමින් අපි ඉන්නේ. මොකද මේ විදිහටම ගියොත් මම හිතන්නේ ඒක අපේ ඩොලරයට අහිත කර බලපෑමක් වෙනවා. අපි මේ පැත්තත් කල්පනා කරලා තිනවා ගරු මන්ත්‍රීතුමනි. ඊට පස්සේ මම කියන්න කැමති විශේෂම ගෑස් ප්‍රශ්නය මෑතකදී මතුවුණු ගෑස් ප්‍රශ්න ගත්තොත් ගෑස් වලත් අපිට අඛණ්ඩතාවයෙන් සපයන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි ප්‍රධාන ප්‍රශ්නේ තිබෙන්නේ දැන් නැව් ගාස් සහ ඉන්ෂුරන්ස් ගාස් වල මිල ඉහළ යාම. ඒක විශාල ලෙස මිල ඉහළ ගියා. අපි මේ මෑතකදී ඩීසල් වල ටෙන්ඩරයක් දැම්ම පහුගිය මාර්තු මාසේ 17 වෙනිදා විවෘත කරපු ටෙන්ඩරේ. ඒ ටෙන්ඩරේ ප්‍රීමියම් අගේ ඩොලර් 45යි. ඊරම් ප්‍රීමියම් අගේ සාමාන්‍ය ප්‍රීමියම් අගේ ආවේ අපිට ඩොලර් 3ක වගේ තමයි
දෙකක් තුනක් අතර වගේ තමයි අපේ ප්‍රීමියම් මගේ තිබුණේ. හැබැයි 17 වෙනිදා අපි ඉදිරිපත් කරපු ටෙන්ඩරේ ප්‍රීමියම් මගේ $45යි. ඉතින් මොකද අවදානම් වැඩි වුණාම ඉන්ෂුරන්ස් ගාස්තු වැඩි වෙනවා, නැව් ගාස්තු වැඩි වෙනවා, තරංගේ වැඩි වෙනවා. ඒක විසින් ප්‍රීමියම් ගාස්තු ඉහළ යනවා. ඒ නිසා ගෑස් වල සිද්ධ වෙලා තියෙන ප්‍රශ්න ඒක. මොකද සිද්ධ වෙන දේ තමයි ගෑස් මූදාරා ගමන් කිරීමේ තිබෙන අවදානම, ඉන්ධන ගාස්තු ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම විසින් යම් ප්‍රමාණයට ගෑස් වල බලපෑමක් ඇවිල්ලා තිනවා. නමුත් අපිට ගෑස් අඛණ්ඩව ලබා දීමේ හැකියාව තියෙනවා. මා නැවත කියන්නේ පෞද්ගලික සමාගමේ ප්‍රශ්නේ මතුවිය හැකියි. ඒ වගේම තෙල් වෙළඳපොලේ තවත් පෞද්ගලික සමාගම් දෙකක් තුනක් ඉන්නවා, හතරක් ඉන්නවා. නමුත් දැන් තුනක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ සමාගම් වල මිල ඒගොල්ලෝ මම දැක්කා ඔබතුමාම යෝජනා කරා විවෘත කරන්න කියලා. නේද? අපි විවෘත කරා විශේෂයෙන්ම සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් වලට අපි වෙළඳපොළ විවෘත කරා. හැම කෙනාටම Tamanට නිෂ්පාදන පිරිවැයට අනුව මිල ගලපන්න තීරණය කරා. මම දැක්කා වුන් නේද? විශාල ලෙස මිල ඉහළ. ඒක තමයි ඇත්ත මිල. ඒක තමයි ඇත්ත මිල. ඉතින් ආණ්ඩුව සතු තියෙන තෙල් මාකට් එකෙන් 57යි. ඒ 57 ඇතුලේ තමයි අපි මේක බැලන්ස් කරන්න උත්සාහ කරන්නේ. එතකොට අපිට අපේ මිල සහ සමාගම් අතර මිල අතර විශාල පරතරයක් ආවොත් ඒ සමාගම් වල තියෙන මාකට් එකත් මුළුමනින්ම අපේ සංස්ථාවට આવුත් අපේ සංස්ථාවට ඒක දරා ගන්න බෑ. ඒ නිසා එතනත් අපි කල්පනා කරන්න බලන්න ඕන කියන සමාගම් සහ ආණ්ඩුව අතර තියෙන මිල අතර විශාල ගැප් එකක් ඇති වුණොත් ඒ සමස්ත පාඩුවේ බර තෙල් සංස්ථාවට එනවා. ඉතින් ඒකත් අපි සමනය කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ නිසා මේ යුද්ධයත් එක්ක මතුවී තිබෙන බලශක්ති ශාස්ත්‍රයේ අර්බුදයක්, ඒ අර සමාජ ජීවිතයට ඇති වෙන බලපෑමත්, ඒ සඳහා ආර්ථික ක්‍රියාකාරකම්කට ඇති වෙන බලපෑම පිළිබඳව සලකා බලමින් තමයි අපි මේ තීන්දුව යෝජනා ගන්නෙ. ඒ සඳහා තමුන්වහන්සේලගේ අදහස්, තමුන්වහන්සේලා විවේචනාත්මක යෝජනා, චෝදනාත්මක යෝජනා ඕන දෙයක් නේද අපිට විවෘතයි. ඒ අනුව අපිට පුළුවන් වේවි මේ ඇති වී තිබෙන අර්බුදය සඳහා දැනට අපි මාස 3ක සැලැස්මකට අපි අවතීර්ණ වෙලා තිබෙනවා. ඉන්ධන වලට සහ විදුලි බලයට, ස්පෝර වලට මාස 3ක සැලැස්මක ඉන්නවා. ඉතින් එහා මේක ඉදිරියට යා යුතුද කියලා තීරණය කරන්නේ ලෝකයේ ඇති වෙන තත්ත්වය. ඒ තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කරගෙන අපි මෙතනින් එහාට යන්න ඕන නම් මෙතනින් එහාටත් යන්න සූදානම්. ඒ සඳහා අවශ්‍ය මුදල් වැය කිරීම පිළිබඳව භාණ්ඩාගාරයේ අධ්‍යයනය කරමින් ඉන්නවා. බොහොම ස්තුතියි තමුන්වහන්සේලා සියලු දෙනාට දක්වන අදහස්, ඉදිරිපත් කරන අදහස් වලට. ඒක සියල්ල අපි සැලකලට භාජනය කරමින් තමයි මේ පිළිබඳව ප්‍රතිපත්ති තීරණ ගන්නේ. ඒ පිළිබඳව නැවත වතාවක් ස්තුතිවන්ත වෙමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු කතානායක.